සානක පළවෙනි වතාවට මාමණ්ඩිවයි නැන්දම්මවයි හම්බ වෙන්න ඇවිල්ලා. මේ ළමයා මොනවද කරන්නේ? මම අංකල් රවින්දු බණ්ඩාරනායක. රවින්දු බණ්ඩාරනායක? අර එළවල ICT කරන්නේ. මේ ළඟදී හැවුලොක් කළ පත අවුරුදු උත්සවයක් කරේ. අර රෑවෙන් එහෙනේ ෂෝ එකකුත් කරා කිව්වේ. හනා එහෙමත් ආවා කිව්වේ. නෑ නෑ. මම රවින්දු බණ්ඩාරනායක සර් ක්ලාස් කරන තැන එහා පැත්තේ රෙදි කඩයක් කරනවා. මේක සාදේ හරියන්නේ නැහැ. ඔය ඒකට රවින්දු බණ්ඩාරනායක නෙවෙයි. අයියෝ නෑ අංකල්. එතකොට ෂෝ එකට හනා ආවෙත් නැද්ද? නෑ නෑ ෂෝ එකට හනා ආවා. එහෙනම් ප්‍රශ්නයක් නෑ. දැන් මේ සම්බන්ධය ගැන පුතාගේ ගෙදරින් දන්නවද? ඔව් අංකල්. එහෙනම් හොඳයි. තාත්තා එහෙම හොඳින් ඉන්නවද? තාත්තා නම් අංකල් මාස කිහිපයකට කලින් නැති වුණා. කොහොම හරි ඇරෙන්න තාත්තට වෙන අවුලක් නෑනේ. දෙන්න යාළුනාට අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ගැන තව ලොකුවට දන්නේ නැතුව ඇතිනේ. මමගේ දුවට දෙනවා ලොකු ඩවුන් එකක්. මේ පුතාට ලතු එහෙම ඇති. අපට අංකල් පොල්ලත්තක් තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා 40ක් විතර. පොල්ලක් කර 40ක්? නෑ නෑ ගස් 40ක්. ගස් 40ක්? මේක සාදේ හරියන්නේ නෑ. ඒ ගස්වල කුරුම්බ එහෙමත් තියනවද? ඔව්. එහෙනම් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මගේ මේ හැම දේපලක්ම දවසක මගේ දුවට තමයි. ඒ කියන්නේ ඔයාට. මට අංකල් ඇත්තටම දීපල ගැන නම් කිසිම ආසාවක් නෑ. එහෙම කියන්න එපා පුතා. හරිනම් ඔයා මේ දේවල් මගෙන් අහන්න ඕන. අහලා නැද්ද කතාවක් තියෙනවා දුව බඳින්න කලින් අම්මා දිහා බලන්න කියලා. දුව බඳින්න කලින් අම්මා දිහා බලන්න? ඇන්ටිත් හොඳයි. එහෙම නැට ඉතින් ඇන්ටි අංකල්ලා බැඳලානේ මට දුව හොඳයි. Vagabundo.